Hello friends, ඔන්න ඉතින් මම අද කියලා දෙන්න යන්නේ සමහර YouTube වලට ප්‍රශ්නයක් වෙලා තිබුණ මේ copyright free music ගන්න විදිය ගැන. ඉතින් guys සමහරු එක එක සින්දු දානවා. ඒ වල සාමාන්‍යයෙන් copyright වදිනවා. ඉතින් එහෙනම් copyright වද්ද ගන්න එක ඉතින් channel එකට හානිදායකයි. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ කොහොමද ඔයාගේ channel එකට copyright free, ඒ කියන්නේ copyright නැතුව කොහොමද music ගන්න කියලා. ඉතින් ඒකට අපිට YouTube audio library එකට යන්න වෙනවා. ඉතින් YouTube audio library එකට යද්දි ක්‍රම දෙකක් තියෙනවා. ඒ ක්‍රම දෙක අනුව ගත්තේ නැත්නම් අපිට copyright වදින්න පුළුවන්. ඒ නිසා මේ වීඩියෝ එක පොඩ්ඩක්වත් ඒක චුට්ටක්වත් skip නොකරවා ගන්න. ඒ කියන්නේ පොඩ්ඩක්වත් මග අරින්න එපා. එහෙනම් අපි යන් අද වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කිරීමක් කරන් දිනවා. තමයි channel එක subscribe කරලා දැන් subscribe කරලා ඉතින් bell එකත් ඕල් කරන්න. ඉතින් එහෙම වීඩියෝ like වරක් දාන්න. එහෙනම් අපි යන් අද වීඩියෝ එකට ගන්න. අපිට YouTube studio එකට යන්න වෙනවා Google Chrome එක හරහා. ඉතින් මම අද Google Chrome එක හරහා යන විදිය කියලා දෙන්න. ඉතින් මේකට ක්‍රම දෙකක් තියෙනවා Google Chrome එක හරහා යන්න. මුලින්ම ඔයාගේ YouTube studio app එක, ඒ කියන්නේ YT studio app එක තියෙනවා නම් පොඩ්ඩක් අයින් කරලා තියාගන්න මේ වැඩේ කරාට පස්සේ යන්න. ඔයා මුලින්ම Google Chrome එකට හරි Google එකට හරි ගිහලා search කරන්න YouTube studio කියලා. ඊට පස්සේ මේ විදිහට ඊට පස්සේ ඔයාට පේන උඩ තිත් තුනක් තියෙනවා. ඉතින් මම එක මම brush කරලා පෙන්නන්න. මෙන්න මෙතන මේ තිත් තුනක් තියෙනන්නේ තිත් තුන උඩ එකපාරක් ඔබන්න. ඒ බෝඩ් පස්සේ ඔයාට පේන මෙන්න මේ computer icon එක. මෙන්න මෙතන මේ desktop site කියලා අන්න දෙන්න ඔයා ටික් එක අනිවාර්යෙන් දාගන්න. ඉතින් මම ඉතින් ටික් එක දාගෙන තින්නේ. දැන් මම කරන්නේ මෙන්න මෙතන මේ උඩම link එකට යනවා. මේ YouTube studio කියලා තියෙන අන්නේ මම උඩම link එකට යනවා. ඊට පස්සේ මේ විදිහට කෙලින්ම යන්න අපේ Google Chrome එක හරහා YouTube studio එකට. සමහරුන්ගේ මෙන්න මේ විදිහට එන්න පුළුවන්. එහෙම આવොත් එක මෙන්න මේ දේ තමයි කරන් තියෙන්නේ. ඔයාට පේනවා මෙන්න මේ පල්ලෙහා සුදු පාටින් continue to studio කියලා තියෙන අන්නේ උඩ එකපාරක් ඔබන්න. ඊට පස්සේ කෙලින්ම යන්න අපේ Google Chrome එක හරහා YouTube studio එකට. හරි. ඉතින් ඔයා මේ copyright free music ගනිද්දි ක්‍රම දෙකක් තියෙනවා. මම අර කලින් කිව්වා වගේ attribute require සහ attribute not require. හරියට බලමු කොහොමද මේ විදිහට ගන්න කියලා. ඉතින් මේ තියෙන මගේ YouTube studio එක, මගේ කියන්නේ channel එකේ. මේ තියෙන මගේ channel dashboard එක, ඊළඟට video analyze ටික කරන දන, verify කරන දන, ඒ ඔක්කොම මෙතන දැන් තියෙනවා. ඉතින් ඔයාට පේනවා මෙන්න මේ පල්ලෙහා. මෙන්න මේ පල්ලෙහා මෙන්න මේ පල්ලෙහාට ගියාම ඔයාට මෙන්න මේ නිකන් music icon දෙයක් වගේ බලාගන්න පුළුවන්. මේ music icon දෙකට යන්නේ ඒක තමයි අපේ YouTube audio library. ඉතින් මම මුලින් කිව්වා වගේ ඔයාගේ YouTube audio library එකට යන්න ඕන copyright free music ගන්න. හරි. දැන් මේව සීන් එක දැන් මෙතන තියෙනවා. මෙතන දැන් ඔයා copyright free music ගන්න ඕන නම් ක්‍රම දෙකක් අනුව ගන්න ඕනේ. පළවෙනි ක්‍රමය තමයි attribute not required. ඒකෙන් එන්නේ අපි දැන් attribute not required දා music එකක් ගත්තා කියමුකෝ. එතකොට ඒකේ details description එකේ අපේ දාන්න ඕන වෙන්නේ නැහැ වීඩියෝ එකේ. ඒ නිසා ඉතින් අපිට copyright එකක් වදින්නේ නැහැ. දැන් අපි attribute require එකේ music එකක් ගන්නවා කියමුකෝ. එතකොට details ටික ඒ music එකේ details ටික අපි description එකේ දාන්න ඕන. නැත්නම් අපිට copyright එකක් වදින්න පුළුවන්. හරි. ඉතින් මම කියලා දෙන්නම් කොහොමද free music ගන්න කියලා. ඉතින් ඔයා දැන් මේ search bar එකක් වගේ තියෙන්නේ මෙන්න මෙතන. මෙන්න මේ search bar එක ඔයාට ඒ කියන්නේ අවශ්‍ය කරන music වර්ග ඒවා search කරන්න. ඒ කියන්නේ ඔයාට ඕනේ happy ද funny ද sad ද කියලා search කරන්න. ඉතින් මම දැන් මේ search bar එක උඩ ඔබලා මට දැන් ඕනේ නිකන් happy music එකක්. ඒ නිසා මම happy කියන එක දෙනවා. happy කියන එක දීලා මම පල්ලෙහින් go දෙනවා. go දීලා ඉවර වෙලා මම දැන් කරන්නේ මට දැන් attribute not require එකෙන් ගන්න ඕනේ. මොකද attribute require අපි නිකන් ඒ කියන්නේ අවදානමක් ගන්න ඕනේ නෑනේ. ඒ නිසා මම කරන්නේ මෙන්න මෙතන මේ ආයි සර්ච් කරන තැන උඩ එකපාරක් ඔබනවා. ඔබලා ඔයාට පේනවා මෙන්න මෙතනින් මේ දින attribute not require කියලා. මේ දින attribute not require මේ තියෙන්නේ attribute require. හරි. ඉතින් මම දැන් ගන්න attribute not require එකෙන්. ඒ කියන්නේ මෙන්න මේ පළවෙනි එකෙන් මෙන්න මෙතන මේ තියෙන එකේ මම දැන් ඒක උඩ එකපාරක් ඔබනවා. ඊට පස්සේ attribute not require music. දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් අපිට දැන් ගන්න පුළුවන් ඕනම music එකක්. ඉතින් මම දැන් ඔයාට පුළුවන් ඉතින්
ඔයාට පුළුවන් මෙන්න මෙතනින් ප්ලේ කරලා බලලා ඊට පස්සේ මෙන්න මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. මෙන්න මෙතනින් මේ ඩවුන්ලෝඩ් කියන එක තියෙන අන්න එතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මම මියුසික් එක මම ඩවුන්ලෝඩ් කරලාම පෙන්නන්නම්. ඊට පස්සේ මේ විදිහට ඉතින් ඩවුන්ලෝඩ් වෙන මියුසික් එක ඔයාලට පේනවා. ඊට පස්සේ මෙහෙම ආව ඩවුන්ලෝඩ් again දෙන්න. ඊට පස්සේ ඩවුන්ලෝඩ් වෙනවා. හරි අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. දැන් download to file කියලා මගේ වැටලා තියෙනවා. ඕක ඉතින් විනාඩියක් යන්නත් කලින් download වෙනවා. ඉතින් ඔන්න ඕක තමයි LHD Tech Academy ගේ තවත් අලුත් වීඩියෝ එකක් ඉතින් අවසානයේ. ඉතින් ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් ඔයා තාම වීඩියෝ like එකක් දෙන්න නැත්නම් like එකකුත් දාන්න. අද වීඩියෝ එක වැදගත් වුණා නම් පහලින් ඉතින් comment එකකුත් දාන්න. එහෙනම් ඔබ සැමට සුබ දවසක්.